හායි යාළුවනේ ඔයාලා මේක එකතු වෙලා ඉන්නේ අලුත් වැඩකින් එක්ක. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැන් පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරලා ඊළඟට එන notification bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි guys මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ වීඩියෝ එක basic විදිහට edit කරගන්න විදිය. මේකට ඔයාලට ඕන වෙනවා දැන් මෙතන පේන CapCut කියන app එක. මේක ඔයාලගේ ෆෝන් එකට හරි කම්පියුටර් එකට හරි ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක එඩිට් කරගන්නේ කියලා. එකතු වෙලා ඉන්න මාත් එක්කම. ඉතින් යාළුවනේ මෙන්න මේ CapCut කියන app එක ඩවුන්ලෝඩ් කරගෙන මෙතන මේ new project කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා කැමති වීඩියෝ එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා මෙතනින් add කියන අකුර ක්ලික් කරන්න. එක සැරයක්. ඉතින් guys ඔයාලා මෙන්න මේ විදිහට CapCut එකට මේ විදිහට වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ ඔයාලගේ මෙතනින් ටයිම්ලයින් එක පෙන්නනවා. ටයිම්ලයින් එක කියන්නේ මේ වීඩියෝ එක ප්ලේ වෙන කොටස මේ විදිහට එහාට මෙහාට ගෙනියද්දි අපේ වීඩියෝ එක මේ විදිහට ඉස්සරහට පස්සට ඇදිලා යනවා. guys ඔයාලට දැන් මේකේ මොකක් හරි අපි හිතමුකෝ මේක සවුන්ඩ් එක අයින් කරගන්න ඕනේ කියලා. ඔයාලා මේක එඩිට් කියන එකට ගිහිල්ලා මෙන්න මෙහාට ගිහිල්ලා මෙන්න මෙතන වොලියුම් කියන එක උඩ එක සැරයක් ක්ලික් කරලා අපිට ඕන ගානට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. මම දැන් මේකේ තියෙන ගානින්ම තියාගන්නවා. ඊට පස්සේ guys ඔයාලට ඕන කියන්නකො මෙතනින් කට් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න ඕන මෙන්න මේ ස්ප්ලිට් එක ඔබන්න ඕන තමන් අවශ්‍ය නැති තැනට වීඩියෝ එක ගෙනහිල්ලා මේ විදිහට ස්ප්ලිට් කරලා ආයෙත් අවශ්‍ය නැති කොටසට ඉවර වෙන තැනට ගිහිල්ලා ආපහු ස්ප්ලිට් කියන එක උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය නැති කොටස මෙන්න මෙතන ඩිලීට් කියන එක ඔප්ෂන් ඔබලා ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ guys ඔයාලට මේකට ස්ටිකර් එකක් දාන්න ඕන නම් ස්ටිකර් එකක් දාන්න පුළුවන් ඉන්ටර්නෙට් ඕන එකට හැබැයි ඊට පස්සේ මේකට ටෙක්ස්ට් එකක් ඕන නම් මෙතන මේ විදිහට ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව මේකේ තියෙන ඔඩියෝ එකක් ඇඩ් කරගන්න ඕන මෙතනින් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් තව වීඩියෝ එක තියෙන සවුන්ඩ් එකක් සහ ඊට පස්සේ ඔයාලට මෙතනින් රෙකෝඩ් කරලා දැන් මේ අයිකන් එක ක්ලික් කරලා මේක රෙකෝඩ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව මේකේ මොකක් ඔප්ෂන් තියෙනවා. මෙතනින් මෙන්න මේ ඕවර්ලේ එක උඩ ක්ලික් කරලා තමන්ට කැමති තවත් වීඩියෝ එකක් මේකට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්නම්. මේ විදිහට ඇඩ් ඕවර්ලේ දීලා මේක ඇඩ් කරගන්නවා. එතකොට guys මෙන්න මේක මේ විදිහට තියෙනවා. අපිට දැන් මේක උඩ ක්ලික් කරලා මේක එහාට මෙහාට කරලා ඕන තැනකින් ගිහිල්ලා තියාගන්න පුළුවන්. අපිට ඕන නම් ඒක ලොකු කරන්න පොඩි කරන්න එහාට මෙහාට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙනුත් ඕන නම් ස්ප්ලිට් කරගන්න පුළුවන් මේ විදිහට කෑලි. ඊට පස්සේ මේ විදිහට අරගෙන තියාගන්නත් පුළුවන් ආපහු. ඊට පස්සේ තව මේක එඩිට් එකට ගිහිල්ලා මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේකේ නෝමල් එකෙන් ගිහිල්ලා සාමාන්‍ය එක රේට් එකකට ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක නම් ඉන්ටර්නෙට් ඕන. ඒකට මම ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකදී කියලා දෙන්න. ඊට පස්සේ තව ඔයාලට පුළුවන් මේකට කස්ටම් එකක් ඇඩ් කරගන්න මිරර් කරලා ඊට පස්සේ රීසයිස් කරගන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක. ඊට පස්සේ තව ඔයාලට මේක එක් කරන්න පුළුවන් කොපිරයිට් එකක් දෙන්න. මේකට සාමාන්‍ය ඉන්ටර්නෙට් ඕන. ඊට පස්සේ ඔයාලට වීඩියෝ එක ලොකු කරලා බලන්න ඕන නම් මේ විදිහට ලොකු කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ප්ලේ බටන් එක ක්ලික් කරපුවම ප්ලේ වෙනවා.
ඊට පස්සේ ඔයාලට මේ විදිහට එඩිට් එකක් අවසන් වෙන තමන් කැමති රෙසලූෂන් එක දෙන්න පුළුවන්. මම එක 1080p දාලා එහෙම තියාගෙන මෙන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරනවා. මේකට ඔයාලා ඉස්සෙල්ලාම එක්ස්පෝර්ට් කරගන්න පටන් ගන්න ඉන්ටර්නෙට් data on කරගන්න. මේ විදිහට data on කරලා එක්ස්පෝර්ට් කරන්න. ඊට පස්සේ එක්ස්පෝර්ට් වෙනවා. මේක මෙතෙන්ටම ආපහු පිරුණාට පස්සේ ඔයාලා ගැලරියට මේක සේව් වෙනවා. එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එකට එකතු වෙලා හිටියට ඔයාලන්ට බොහොම ස්තුතියි.